Hey guys, මේ දවස්වල තිරගත වෙන වාලම්පුරි ෆිල්ම් එක ගැන තමයි මේ රිවිව් එක කරන්නේ. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ අපි හැමෝම ආදරය කරන අපි හැමෝම කැමති කූඹියෝ ටෙලිඩ්‍රාමා එක අධ්‍යක්ෂණය කරපු ලක්මාල් ධර්මරත්න. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ සීගිරිය පැත්තේ තියෙන පොඩි ගමක ඉන්න කොල්ලෝ 5 දෙනෙක්ට වෙන දෙයක් තමයි මේ ෆිල්ම් එකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ෆිල්ම් එක ගැන මම කතා කරද්දි මුල් හරියේදී මම ස්පොයිලර්ස් කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. මොකද මේ චිත්‍රපටිය ඔගොල්ලෝ අඩුවෙන් විස්තර දැනගෙන ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා රස විඳින තරමට ඒක ඉෆෙක්ටිව් සිනමැටික් එක්ස්පීරියන්ස් එකක් වෙයි. කතාව දැනගෙන ප්ලොට් එක ස්පොයිල් කරගෙන ෆිල්ම් එක බලන එකෙන් ඒ ඔගොල්ලන්ට ගන්න පුළුවන් සිනමැටික් අත්දැකීමේ යම්කිසි අඩුවීමක් වෙන්න පුළුවන්. ඒක නිසා මුල් හරියේදී මම කතාව ගැන වැඩි මුකුත් කියන්නේ නැතුව පොදුවේ ෆිල්ම් එක ගැන කතා කරන්නම්. මේ වීඩියෝ එකේ අන්තිම හරියේදී ස්පොයිලර්ස් පැත්ත පොඩ්ඩක් අපි බලමු. ඉතින් මේ චිත්‍රපටයට පාදක වෙන්නේ සීගිරිය පැත්තේ තියෙන ගමක පදිංචි වෙලා ඉන්න තරුණයෝ 5 දෙනෙක්. මේ 5 දෙනා යම් යම් දේවල් කරනවා තමන්ගේ ජීවිකාව වෙනුවෙන්. ප්‍රධාන වශයෙන් මේ 5 දෙනා එකතු වෙලා හදාගත්ත නාට්‍ය කණ්ඩායමක් තියෙනවා. ඒ නාට්‍ය පෙන්වන එක තමයි මේගොල්ලෝ කරන්නේ. තැනින් තැනට ගිහිල්ලා මේ අය නාට්‍ය පෙන්වනවා. විශේෂයෙන්ම පන්සල් වගේ පොදු තැන් වලට ගිහිල්ලා මේ අය නාට්‍ය පෙන්වනවා. ඊට අමතරව ඉස්පිරිතාලවල ලෙට්ටු බලා ගන්න එක එහෙම නැත්නම් තමන්ගේ ලේ ටික පවා විකුණන එක මේ අය තමන්ගේ ජීවිකාව විදිහට කරනවා. අෂාන් ඩයස් ගේ චරිතය එයා සැලුන් එකක් කරනවා. සහ මේ කට්ටියගේ නායකයා වගේ ඉන්නේ සහ මේගොල්ලන්ට මූල්‍යමය පැත්තෙන් සහ ප්‍රවාහන පැත්තෙන් සපෝට් එක දෙන්නේ තුමිදු දොඩන්තැන්ගේ කැරක්ටර් එක. ඉතින් මේ 5 දෙනා තමන්ට හම්බෙන යම් යම් ටාස්ක්ස් පොඩි ගිග්ස් ටිකක් කරලා තමයි තමන්ගේ ජීවිකාව හම්බ කරගන්නේ. මේ අයව එක තැනකදී කන්ටැක්ට් කරගන්නවා දෙමළ ස්වාමි කෙනෙක්. එයා දෙමළ ජාතික කෙනෙක්, හින්දු ආගම අදහන ස්වාමි කෙනෙක් කන්ටැක්ට් කරගන්නවා මේගොල්ලන්ව. ඒ ස්වාමි මෙයාගොල්ලන්ට කියනවා මේ ඕගොල්ලෝ මේ දේ කළොත් එහෙම ඕගොල්ලන්ට ගොඩ කාලයකට කිසිම දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ තරම් සල්ලි අතට හම්බෙන වැඩක්. මොකද්ද මේ වැඩේ? ඒ තමයි වාලම්පුරියක් විකුණ ගන්න එක. අපි දන්නවා වාලම්පුරි කියලා කියන්නේ ලංකාවේ නීතියට අනුව එහෙම විකුණන්න තහනම් දෙයක්. නිදන් වස්තුවක් වගේ තමයි. නිදන් වස්තු විකුණන්න බෑ වගේ තමයි වාලම්පුරි විකුණන එකත් ලංකාවේ නීතියෙන් තහනම්. අනිත් එක තමයි මේ ෆිල්ම් එකේ කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේක ඉස්සර තිරගත වෙච්ච වාලම්පුරි චිත්‍රපටයේ රීමේක් එකක්ද කියලා. ඒක නැහැ කියලා කියන්න ඕනේ. මේ චිත්‍රපටය වාලම්පුරි පරණ ෆිල්ම් එකත් එක්ක කිසිම සම්බන්ධයක් හෝ වාලම්පුරි නවකතාවත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මේක ලක්මාල් ධර්මරත්නලා අධ්‍යක්ෂණය කරපු එයාලා අලුතෙන් ලියපු ෆ්‍රෙෂ් ස්ටෝරි ලයින් එකක්. ඉතින් මේ හින්දු ස්වාමිතුමා කියන විදිහට මෙයාලා මේ වාලම්පුරි බිස්නස් එකට එකතු වෙනවා. එතනින් පස්සේ වෙන සිදුවීම් පෙළක් තමයි මේ චිත්‍රපටය ඉවරනකම් අපිට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටයේ හොඳම ඇස්පෙක්ට් එක කිසිම අඩුවක් නැති තරම් හොඳම ඇස්පෙක්ට් එක තමයි රංගනය. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත 5ට රංගපාන නළුවෝ 5 දෙනා තමන්ගේ චරිත ඇතුලේ ජීවත් වෙනවා කියන දේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කරනවා. ඒ අය නිකම්ම කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා දෙබස් ටික කියවලා තමන්ගේ චෙක් එක ගන්නෙ නැහැ. ඒ අය දිහා දැක්කම ඒ අයගේ මැනරිසම්ස් ටෝන් එක හැම දෙයක්ම දැක්කම ඇවිදින විදිහ අනිත් අය දිහා බලන විදිහ ඒ හැම දෙයකින්ම හොඳට අපිට තේරුම් ගන්න පුළුවන් මේ අය මේ චරිත හොඳට අධ්‍යයනය කරලා දිනවා. චරිතවලට ආදරෙන් රංගපානවා. චරිතවලට උපරිම සාධාරණයක් කරනවා. විශේෂයෙන්ම ප්‍රධාන චරිත 5. මේ 5 දෙනාට එක්කෙනෙක්ට වෙනස් චරිත ලක්ෂණ තියෙනවා. දැන් අපි ප්‍රධාන චරිතය ගත්තොත් ප්‍රියන්ත සිරිකුමාර තමයි ප්‍රධාන චරිතය වෙන්නේ. එයාගේ චරිතය එක්තරා විදිහක්. මේ කට්ටියගේ නිකන් දැනමුතු මාමා වගේ ඉන්නේ සරත් කොතලාවලගේ චරිතය. එයා ගොඩක් වෙලාවට එයා තමයි ඔඩියන්ස් සරොගේට්. ඒ කියන්නේ දැන් ඔඩියන්ස් එක විදිහට මේ සිදුවීම් පෙළ දිහා බලාගෙන ඉන්න අපිට යම් දේවල් හිතෙනවා. අන්න ඒ විදිහටම හිතලා කණ්ඩායම බොහොම ආදරෙන් උපදෙස් දෙන්න ඉන්නේ සරත් කොතලාවලගේ චරිතය. ඒ වගේම තමයි චින්තක කියලා කොල්ලෙක් ඉන්නවා. ඒ චින්තක තමයි ටිකක් ඔය මෝඩ වැඩ කරන ටිකක් විහිළු තහලුවට බර චරිතය. අෂාන් ඩයස්ගේ චරිතය ටිකක් ගුප්තයි. එයා හොඳ කෙනෙක්. නමුත් එයා සමහර වෙලාවට අපි හිතන්නේ නැති විදිහ තීරණ ගන්නවා. සහ ඊට අමතරව තුමිදු දොඩන්තැන්න
ඉතාම ලස්සනට තමන්ගේ චරිතයට පනපවනවා. යම් යම් තැන්වලදී අපිට තේරෙනවා මේ චරිතය මෙහෙම හිටියට සමහර විට එයා මීට වඩා විරුද්ධ මතයක් දරන්න පුළුවන්. විරුද්ධ විදියකට හැසිරෙන්න පුළුවන්. ඒ වගේ බොහොම සංකීර්ණ චරිත රටාවන් හරිම ලස්සනට රඟපානවා මේ අපේ නළු නිළියෝ සෙට් එක. ඒට අමතරව ප්‍රධාන චරිතවලට අමතරව උප ප්‍රධාන චරිතවලට ඉන්න රංගන ශිල්පියොත් හරිම හොඳට තමන්ගේ චරිතවලට සාධාරණයක් කරනවා. උදයන්ති කුලතුංග විශේෂයෙන්ම දර්ශන් ධර්මරාජ් නියම රංගනයක් ඉදිරිපත් කරනවා ස්වාමි විදිහට. ඒ වගේම දිල්හානි ඒකනායක. ඒ වගේම තමයි වසන්ත මොරගොඩ මේකේ පොලිස් නිලධාරියෙක්ගේ චරිතයට පනපවනවා. ඒ වසන්ත මොරගොඩගේ චරිතය කොච්චර සාර්ථකව කරනවද කියනවනම් එයාව අපි ස්ක්‍රීන් එකේ දකින්නකොට පවා බය හිතෙනවා. ඒකම තමයි මේ නළුවෙක්ගේ සාර්ථකත්වය බලා ගන්න පුළුවන්. ඊට අමතරව නිරෝෂන් විජේසිංහ විතරක් නෙමෙයි අපේ තනමල්ලිල කොල්ල එකේ කිතුලා කනිෂ්ක සේවියර්ගේ පොඩි කැමියෝ එකක් තියෙනවා. එයාත් ඒක හොඳට කරනවා. ඉතින් මේ ෆිල්ම් එකේ හොඳම ඇස්පෙක්ට් එක තමයි රංගනය. ඊට අමතරව මේ ෆිල්ම් එකේ යන කතාව අපි ගොඩක් ෆෝකස් එකේ හොඳට ඕනකමින් බලාගෙන ඉන්න වෙන කතාවක්. මොකද යම් යම් තැන්වල අපිට පැටලුනොත් එහෙම කතාව සමහර විට ටිකක් අවුල් වෙන්න පුළුවන් සිනමැටික් එක්ස්පීරියන්ස් එක. එතකොට අපිට සමහර විට කතාවේ යම් යම් තැන් අවුල් වගේ තේරෙන්න පුළුවන්. හැබැයි අපි හොඳට පරිස්සමෙන් ෆිල්ම් එක දිහා අවධානය යොමු බලාගෙන හිටියොත් ෆිල්ම් එක අන්තිමටම වෙද්දී අපිට තේරෙනවා මේ දේ මේ විදිහට තමයි වුනේ කියන එක. ඉතින් මේ වාලම්පුරි ෆිල්ම් එකේ මේ අය අර මං කලින් කිව්වත් වගේ වාලම්පුරි ජාවාරමට සෙට් වුණාට පස්සේ මේ අයට සිද්ධ වෙන දේවල් එකකට පස්සේ එකක් වෙලා අන්තිමට බොහොම සැටිස්ෆයිං විදිහට කන්ක්ලූෂන් එකක් තියෙනවා මේ ෆිල්ම් එකේ. මේ චිත්‍රපටයේ මේ ලක්මාල් ධර්මරත්න ඔඩියන්ස් එකට කියන්න හදන්නේ අපිට සමහර විට gedara සතුටින් ඉන්න පුළුවන් විදි තියෙනවා. අපිට හොඳ නැතත් ඒ කියන්නේ අහස පොළොව අල්ලන්න තරම් සල්ලි නැතත් සතුටින් කරලා ඉන්න පුළුවන් රස්සාවක් තියෙනවා. Tamanට ආදරය කරන ගෑණියෙක් ගෙදර ඉන්නවා. Tamanට ආදරය කරන ළමයෙක් ගෙදර ඉන්නවා. එහෙම තියෙද්දිත් අපි සමහර විට නීති විරෝධී පැතිවලට යොමු වෙනවා සල්ලි හම්බ කරන්න. මෙහෙම කරලා අපේ ජීවිතේ මීට වඩා හොඳ වෙයි කියන බලාපොරොත්තු ඇතුව. නමුත් එකකට පස්සේ එකක් ඩොමිනෝස් ගොඩක් පෙරලීගෙන යනවා වගේ අපි නරක දේවල් කරලා සල්ලි හම්බ කරන්න ගියොත් එහෙම සමහර විට අපේ ජීවිත අපේ යාළුවන්ගේ ජීවිත ඒ වගේම අපේ ගෙවල් වල ඉන්න මිනිස්සුන්ගේ ජීවිත මේ හැම ජීවිතයක්ම අපි නොහිතන පැත්තකට අඳුරට වැටෙනවා. ගුටි කන්න වෙනවා. බල්ලන්ට වගේ ගුටි කන්න වෙනවා. නීතිය පැත්තෙන් කිසිම පිළිසරණක් නැහැ. හැමතිස්සෙම බයෙන් ජීවත් වෙන්න වෙන්නේ. ඉතින් මේ වාලම්පුරි ෆිල්ම් එකේ කියන්නේ ඒ විදිහේ ගේම් ගහන්න ගිහිල්ලා බොහොම නොහිතන දේවල් වලට අපිට මුහුණ දෙන්න පුළුවන් කියන එක තමයි වාලම්පුරි ෆිල්ම් එකෙන් අපිට කියන්නේ. ඒ වගේම තමයි ෆිල්ම් එකේ සිනමටෝග්‍රැෆි පැත්තෙන් ගොඩක් ලස්සනයි. ෆිල්ම් එක ලස්සනට ෂූට් කරලා තියෙනවා. ඉමේජ් ක්වොලිටි එකම ලස්සනයි. කැමරා වර්ක් ලස්සනයි. අනිත් එක තමයි ප්ලොට් එක අපි සමහර විට අපි හිතනවා මෙන්න මේ විදිහට ගලාගෙන යයි කියලා. හැබැයි ඒ විදිහට නැතුව බොහොම නොහිතන විදිහේ ට්විස්ට් එකක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ කට්ටිය තමන්ගේ අශාන් ඩෑස්ගේ කැරක්ටර් එක කරගෙන යන සැලූන් එකට වෙලා ඉන්නකොට නිකන් ඔහේ ගේමියෝ දෙන්නෙක් වගේ දෙන්නෙක් එනවා සැලූන් එක ඇතුළට. නමුත් බලාගෙන ගියාම ඒ දෙන පොලිස් නිලධාරීන් දෙන්නෙක්. අන්ඩර්කවර් කොප්ස්ලා දෙන්නෙක්. අන්න ඒ වගේ අපි නොහිතන පැතිවලට කතාව යනවා. කතාවේ අන්තිම හරියට කිට් වෙන හොඳ ප්ලොට් ට්විස්ට් එකක් තියෙනවා. ඒක ඇත්තටම අපි ඔඩියන්ස් එක ඒක ගැන ගෙස් කළේම නැහැ. ඒක නිසා ඒක රිවීල් වුණාම හොඳ රියැක්ෂන් එකක් ආව ඔඩියන්ස් එකෙන්. ඉතින් ඒ නිසා කියන්න පුළුවන් වාලම්පුරි ෆිල්ම් එක ත්‍රිලිං පැත්තෙන් ගොඩක් සාර්ථකව තියෙනවා. හැබැයි ඒක තේරුම ෆිල්ම් එකේ සම්පූර්ණයෙන්ම කිසිම අඩුපාඩුවක් නැති ෆ්ලෝලස් ෆිල්ම් එකක් කියන එක නෙමෙයි. චිත්‍රපටය මම ප්‍රතිශතයක් විදියට ගත්තොත් කියන 90ක් විතර සාර්ථකයි කියලා. හැබැයි 90ක් 85ක් විතර කියලා ගමු. හැබැයි අර ඉතුරු පර්සන්ටේජ් එක බොහොම පොඩි ප්‍රතිශතයක් වුණත් ඒ අඩුපාඩු කැපිලා පේනවා. උදාහරණයක් විදිහට සමහර විට ට්විස්ට් එකකට පස්සේ තව ට්විස්ට් එකක් එනවා. දැන් ඒ වගේ ට්විස්ට් ආෆ්ටර් ට්විස්ට් ආවට පස්සේ අපිට සමහර විට මුලැමැදාග තේරෙන්නේ නැති වෙලාවල් තියෙනවා. ඉතින් මම කලින් කිව්වත් වගේ ෆිල්ම් එක ගැන හොඳ අවධානයෙන් බැලුවේ නැති වුණොත් කන්ෆියුස් වෙන්න පුළුවන්. ඒක නිසා මට හිතෙනවා ෆිල්ම් එක මීට වඩා තව ටිකක් සිම්පල් වුණා නම් කන්ක්ලූෂන් එක මීට වඩා ගොඩාක් සැටිස්ෆයිං වෙන්න පුළුවන් කියලා. සමහර චරිතවල
එක පාට ඒගොල්ලෝ අපි නොහිතන පැතිවලට යනවා චරිත. සමහර විට එහෙම වුණේ නැත්නම් කතාව මීට වඩා සරලව ලේසියෙන් ඉවර වෙන්න තිබ්බා. ඉතින් මම කියන්නේ කාලෙකට පස්සේ ආව හොඳම ෆිල්ම් එකක් විදිහට තව එක පාරක් ස්ක්‍රිප්ට් එක පොඩ්ඩක් බලලා තව පොඩ්ඩක් ඒක එජස් ක්ලීන් කරලා ගත්තා නම් බොහොම සාර්ථක විදිහට වැඩ ඉවර වෙන්න තිබුණා. නමුත් මම කලින් කිව්වත් වගේ අර සාර්ථක වෙලා තියෙන විශාල ප්‍රතිශතය ඉතාමත්ම සාර්ථකයි. මේ ෆිල්ම් එක සෑහෙන්න ත්‍රිලිං එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ මුලින් ඉඳලා අග වෙනකම්ම කම්මැලි නැතුව බලාගෙන යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි hina යන තැන්වලදී හොඳටම hina යනවා. ඔඩියන්ස් එක හොඳට එන්ජොයි කළා ෆිල්ම් එක. දැන් විශේෂයෙන්ම චින්තකගේ චරිතය නිසා ගොඩක් අපේ ඔඩියන්ස් එක hina වුණා. ඒ වගේම තමයි ප්‍රියන්ත සිරිකුමාරත් එයා කොමීඩික් ඇක්ටර් කෙනෙක් විදිහට අපි දන්නේ නැහැ. එයා සාමාන්‍යයෙන් අපි දන්නේ තනමල් වල කොල්ලෙක්. එතකොට නෙළුම් කුළුණ වගේ ෆිල්ම් වල බොහොම ඩ්‍රමැටික් චරිත තමයි එයා රඟපාන්නේ. දැන් මේකෙදිත් එයා ඩ්‍රමැටික් චරිතයක් තමයි රඟපාන්නේ. හැබැයි යම් යම් තැන්වල තියෙනවා බොහොම හාස්‍යජනක කොටස්. ඒ හාස්‍යජනක කොටස් එයා හරියම සාර්ථක විදිහට කරනවා. ඒ ක්වොලිටි එක හැම චරිතකම මේ ෆිල්ම් එකේ තියෙනවා. බය හිතෙන තැන්වලදී අපිට ඇත්තටම මේ චරිත ගැන බය හිතෙනවා. මෙයාලට ඉස්සරහට මොනවද වෙයිද කියලා. ඒ වගේම තමයි මේ කට්ටියගේ වැඩ දැකලා අනේ මුන්ගේ හැටි කියලා hina යන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ අතින් බැලුවොත් කැරක්ටරයිසේෂන් පැත්තෙන් හරිම ලස්සනයි ෆිල්ම් එක. මම කලිනුත් කිව්වා වගේ මේ ෆිල්ම් එකෙන් කියවෙන්නේ අයථා විදි වලින් සල්ලි හොයන්න ගිහිල්ලා තමන් සහ තමන් අවටින හැමෝගෙම ජීවිත උඩු යටිකුරු වෙන විදිහ ගැන. සමහර විට අපිට නීතිය පැත්තෙන් පිළිසරණයක් එන්න විදිහක් නැහැ. මොකද නීතිය පවා මේ දේවල් වලට සම්බන්ධයි. නීතියටත් ඉහළින් ඉන්න අය පවා මේ දේවල් වලට සම්බන්ධයි. එක නෙට්වර්ක් එකක් වගේ කට්ටිය ඔක්කොම එකට පැටලැවිලා මේ පැටලුම ලියා ගන්න බැරුව ඉන්න එක තමයි මේ වාලම්පුරි ෆිල්ම් එකෙන් කියවෙන්නේ. ඉතින් මේ ෆිල්ම් එක ඉවර වෙන විදිහ මම හිතනවා මේ ෆිල්ම් එක ඉවර වෙන්න පුළුවන් හොඳම විදිහට ඉවර වුණා කියලා. හැබැයි මම කලින් කිව්වත් වගේ තව පොඩ්ඩක් ප්ලොට් එකේ අන්තිම ටික සිම්පල් වුණා නම් ෆිල්ම් එක 100%ක්ම සාර්ථක එකක් බවට පත් වෙන්න තිබ්බා. හැබැයි ඉවර වෙන විදිහ විශේෂයෙන්ම අන්තිම ෂොට් එක ෆිල්ම් එකේ නම් දාන්න කලින් යන අන්තිම ෂොට් එක ඉතාම සැටිස්ෆයින්. හරිම සැටිස්ෆයින් විදිහට තමයි ෆිල්ම් එක ඉවර වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ වගේ චිත්‍රපටි වලට අපි ප්‍රේක්ෂකයන්ගේ සහයෝගය හම්බෙන්න ඕනේ. ෆිල්ම් හෝල් වලට ගිහිල්ලා මේ වගේ හොඳ ෆිල්ම්ස් බලන්න ඕනේ. එතකොට තමයි ඉන්ඩස්ට්‍රි එකක් විදිහට ලංකාවේ චිත්‍රපටි කර්මාන්තය තව ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම වාලම්පුරි ෆිල්ම් එක ෆිල්ම් හෝල් එකකම ගිහිල්ලා බලන්න. බොහොම සතුටුයි කියන්න ඊයේ ෆිල්ම් එක අපි බැලුපු හෝල් එකේ සම්පූර්ණයෙන්ම හවුස්ෆුල්. ඉතින් හරිම සතුටුයි ඒක දකින්න හම්බෙන එක හොඳ චිත්‍රපටයකට. හොඳ චිත්‍රපටයකට එහෙම වෙන එක ඉතාම හොඳයි. ඒක නිසා අනිවාර්යයෙන්ම යාළුවෝ සෙට් එකත් එක්ක හරි ගෙදර කට්ටිය එක්ක හරි ගිහිල්ලා හොඳ අවධානයෙන් මේ ෆිල්ම් එක බලන්න. ෆිල්ම් එක ගැන ආපහු හිතද්දි අපිට තේරෙනවා මේක තමයි එහෙනම් ඩිරෙක්ටර් අපිට කියන්න හැදුවේ. චරිතවල ස්වභාවය යම්කිසි වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ චරිතය අන්තිමේදී තමන්ගේ වැරදි නිවැරදි කරගන්නවා. අපි නොහිතන පැතිවලට චරිත යනවා. මේක ඇත්ත ජීවිතය වගේ තමයි. ඇත්ත ජීවිතෙත් අපි ඕනේ තරම් වැරදි කරනවා. නමුත් අපි ඒ වැරදි නිවැරදි කරගන්නවා. මොකද අපි දන්නවා මේ දේ තමයි හරි දේ කියලා. ඒ වගේම තමයි අපි යාළුවෝ කියලා හිතාගෙන හිටපු අය යාළුවෝ නෙමෙයි. සමහර විට නොහිතන අය ගේම් වලට සෙට් වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා වාලම්පුරි ෆිල්ම් එක චිත්‍රපටයක් විදිහට ප්‍රේක්ෂකයාට ගොඩක් දේවල් හිතන්න දෙනවා. අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක ළඟම තියෙන හෝල් එකකට ගිහිල්ලා යාළුවෝ සෙට් එකත් එක්ක බලලා හොඳට එන්ජොයි කරන්න, හොඳ ෆිල්ම්ස් වලට සපෝට් කරන්න. එහෙනම් මේ තමයි වාලම්පුරි ෆිල්ම් එක ගැන මගේ රිවිව් එක. අපි වෙන ෆිල්ම් එකක් බලලා ළඟදී දවසක ආපහු හම්බෙමු. කට්ටිය පරිස්සමට සතුටින් ඉන්න.